කාලය ගත වෙනවා කියලාවත් දැනුන්නේ නැති හෝරාවකට පස්සේ අපි අද නුගසෙවනේ ඔන්න ඔබ මුණ ගැහෙන්නේ තවත් බොහොම ලස්සන වැඩක් කරන විදිය ඔබට කියලා දෙන්න. දැන් මේ දවස්වල කාන්තාව ගොඩක් ආසයිනි ෆැෂන්ස් වලට එතකොට ඒ අතරේ හෙයා ඩ්‍රයර් එක යූස් කරලා කරන බොහොම ලෙහෙසියෙන් කරන්න පුළුවන් ඒ වගේම ඔබට තනියෙන් කරගන්න පුළුවන් කියලා හිතනවා. අපි බලමු කොහොමද මේක කියලා. කොහොම වුණත් ලස්සන හෙයා ස්ටයිල් එකක් කරන විදිය කියලා දෙන්න. මේ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන්නේ ප්‍රවීණ රූපලාවන්‍ය හා කේශාලාවන්‍ය ශිල්පිනී නෙළුම් විජේතුංග. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. නෙළුම් එක්ක අද අවිලා ඉන්නවා හර්ෂණී. පෙර සැකසුමක් තියෙනවා සූදානම් කරලා තියෙනවා. අපි චුටක් ඒ පියවරත් මතක් කරලා මොකද්ද කරන්න කියලා කියමු. ඔව් අද මම කරන්න යන්නේ බ්ලෝ ඩ්‍රයි ස්ටයිලින් එකක්. බවුන්සි කර්ල් එකක් කරන්න යන්නේ බ්ලෝ ඩ්‍රයර් එකෙන්ම. මම පිටිපස්ස සෙක්ෂන් එක මම කරගෙන ආවා. මොකද ටයිමින් එකත් එක්ක මේ මම දැන් පෙන්නන්න යන්නේ කොහොමද අපි ක්‍රවුන් ඒරියා එකේ මේ උඩින්ම තියෙන පාර්ට් එක කරන්නේ කොහොමද කියලා. හරි. එතකොට අපි දැන් ඔන්න පෙන්වන්න යන්නේ කොහොමද බ්ලෝ ඩ්‍රයි එක යූස් කරලා හෙයා ඩ්‍රයි එක යූස් කරලා කොහොමද අපි ලස්සන බවුන්සි කර්ල් එකක් එන විදිහට කොණ්ඩේ හදාගන්නේ කියලා. දැන් මේ ස්ටයිල් එකට අපේ ගොඩක් යුවතියෝ හරි කැමති. ගොඩක් කලාවට උත්සව අවස්ථාවලටත් මේක ගැලපෙනවද නැත්නම් අපිට සාමාන්‍ය එළිය ජීවිතේට විතරද මේක කරන්න පුළුවන්? නෑ ගොඩක් දැන් ෆන්ක්ෂන්ස් වලටත් පුළුවන්. අනික දැන් ගොඩක් කැමති කර්ලින් අයන් එකට වඩා බ්ලෝ ඩ්‍රයර් එකේම කර්ල්ස් කරන එකට. ඉතින් මම හිතන්නේ ෆන්ක්ෂන්ස් වලටත් නෝමල් ඩේ එකටත් ඒක ඕකේ. මම පටන් ගන්නවා. හරි. අපි පටන් ගමු. මේ රෝලර් බ්‍රෂ් එක සයිස් එකක් තියෙනවනේ අපි ඒකත් පොඩ්ඩක් කියමු. අනිවාර්යයෙන්ම මේ ප්‍රමාණයම අවශ්‍ය වෙනවද මේක කරන්න? ඔව් දැන් අපිට ටිකක් උඩ ටිකේ වොලියුම් එක ගන්න ඕන හින්දා ටිකක් මීඩියම් බ්‍රෂ් එක පාවිච්චි කරා නම් හොඳයි. දැන් මීඩියම් බ්‍රෂ් එකෙන් වොලියුම් එක හදාගෙන ස්මෝල් බ්‍රෂ් එකකින් කරගන්න ඕනේ කර්ල් එක හදාගන්න එක. හෙයා එක පොඩ්ඩක් ට්විස්ට් කරලා මේක අපි සෙට් කරගෙන හිමීට උඩට අරගෙන යන්න. මේක පාවිච්චි කරලා තියෙන කලාංශ ආයතක් නෙවෙයි නිසා ඒකත් තියෙනවා. ඔව්. ඒ අපහසුතාවත් එක්ක තමයි අපි ඔබට මේ කොණ්ඩා මෝස්තරය ගැන කියලා දෙන්නේ. අපි බ්‍රෂ් එකට කොණ්ඩේ රෝල් කරගෙන බ්ලෝ ඩ්‍රයර් එකෙන් පොඩ්ඩක් හීට් කරගන්නවා කොණ්ඩේ. බලන් හිටියොත් එන්නේ කරකවන පැත්තට නෙමෙයි බ්‍රෂ් එක ගලවන්න. ඒකේ විරුද්ධ පැත්තට තමයි බ්‍රෂ් එක ගලවන්නේ. එහෙනම් අපි කර්ල් එක යනවා. කර්ල් එක යනවා. අපි ස්ටයිලින් ප්‍රොඩක්ට් මොනවා හරි යූස් කරනවාද? ඒ කියන්නේ අපි දැන් අපේ ජෙල් හරි හෙයා ස්ප්‍රේ හරි. ඔව් අනිවාර්යෙන් බ්ලෝ ඩ්‍රයර් එක කරන්න කලින් හීට් පොටෙක්ට් එක පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ ගොඩක් ක්ලයන්ට්ස් ලගේ රූට් එකක ගොඩක් ෆයින් හෙයාස් වගේ තියෙන්නේ. ඒ වෙලාවට අපිට වොලියුම් එක ගන්න ඕන නම් මූස් එකක් පාවිච්චි කරලා අපිට වොලියුම් එක ගන්න පුළුවන්. අපි දැන් බ්ලෝ ඩ්‍රයි කරගෙන කොණ්ඩේ කර්ල් කරගත්ත ටික ට්විස්ට් කරලා අපි මෙහෙම පින් කරගන්නවා. අපි එක කර්ල් එකක් හදාගත්තා. අපි ඊළඟ කර්ල්ස් උත් ඉක්මනටම හදලා අවසානය පෙන්නමු. නෙළු. ඕකේ. අපි දැන් කොහොමද ෆ්‍රන්ට් සෙක්ෂන් එක කරද්දී අනිවාර්යෙන් ක්ලයන්ට්ගේ ඉස්සරහට ඇවිල්ලා කරනවා නම් ගොඩක් දුරට හොඳයි. මොකද අපිට වොලියුම් එක ගන්න පුළුවන්.
වගේ දෙයක් ගෙදරින් නම් ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔබට ගෙදරින් නම් තනියෙන් දාගන්නත් පුළුවන්. ඒ වගේම ගෙදරින් අය ලස්සන කරන්නත් පුළුවන්. ඔව්, ඒක නිසා උත්සාහ කරන්න අපි මේ කියලා දෙන්න පියවරවල් එක්ක හොඳින් බලාගෙන ඉන්න. blow dry එක 45 degree එකෙන් අල්ලලා angle කරලා හොඳට ස්මූත් කරගන්න ඕනේ කොණ්ඩේ. ඒ කියන්නේ අංශක 45. ඔව්. නැවතත් පුංචි බ්‍රෂ් එකකින් පාවිච්චි කරන්න. ෂෝට් hair එකකට medium hair එකකටත් ඕකේ ගොඩාක් long hair එකක් නම් ටිකක් අමාරුයි. කියන්නේ bouncy curl එක ගන්න පුළුවන් වුණාට ඒක long lasting නැහැ. ඉතින් ගොඩක් medium hair එකක් short hair එකක් වගේ තියෙනකොට කරගන්න ලේසියි. අපි ඒකත් කලින් වගේම section කරලා pin කරගන්නවා. සාමාන්‍යයෙන් මේ විදිහට පින් කරලා කොච්චර වෙලාවක් තියන්න ඕනේද? විනාඩි 5ක් විනාඩි 3ක් විතර තිබ්බම මේක ගන්න සෙට් වෙනවා. අපි දැන් මේ බේබි හේර්ස් මේක ටිකක් තියෙනවා. මේක ෆ්ලැට් අයන් එකෙන් පොඩ්ඩක් ස්මූත් කරගන්නවා. අපි ඉක්මනට මේ පියවරත් කරමු. දැන් මෙතෙන්දි කරන්නේ කර්ල්ස් වලට අහුනේ නැති චූටි චූටි කොණ්ඩ ගස් ටික නීට් කරගන්න එක. නීට් කරගන්නවා. හදාගෙන ආව කර්ල්ස් ටික දැන් පින්ස් ටික ගලවලා අපි සෙට් කරන්න තමයි ලෑස්ති වෙන්නේ නේද? පින් ස්ටික් ගලවලා පොඩක් ක්ලයන්ට් පස්සට එන්න කියලා පොඩ අතින් මේ ස්ටයිල් එක හදා ගන්න ඕනේ. මම කරගෙන ආපු ටික මේ එයා කලර් එකකුත් තියෙන නිසා ලස්සනට පේනවා කර්ල්ස් ටික. ෆ්‍රිසි වගේ තියෙන බේබි හේර්ස් ටික ස්මූත් කරගන්න ඕනේ ෆ්ලැට් අයන් එකේ. එතකොට නීට්නස් එක තියෙනවා. නැත්නම් අර පොඩක් ෆ්‍රිසි ගතිය පේනකොට ඒක හරියන්නේ නැහැ. දැන් ටයිමින් එක අඩු හින්දා මේකේ ලොකු බවුන්ස් එකක් එන්නේ නැහැ. මම හිතන්නේ ඔෆිස් එකට යනුනත් ඒ වගේ හා ස්ටයිල් එකක් ලස්සනයි අපිට වෙලාව තියෙනවා නම් උදේට කරගන්න. කෙනෙක් ඔය ෆ්‍රන්ට් එක අපිට කරගන්න පුළුවන් වෙනවා තනියමත්. අර බෑක් එක චුට්ටක් අමාරුයි කරගන්න කාගේ හරි උදව්වක් ඇතුව කරගන්න පුළුවන් නම් ඊට පස්සේ පොඩ්ඩක් ස්ප්‍රේ කරගන්න ඕනේ. විදිහට හර්ෂණීගේ හෑ ස්ටයිල් එක අපි කරලා අවසාන වෙනවා නේද? එයා ඩ්‍රයි එක යූස් කරලා අපි පොඩි බවුන්සි කර්ල්ස් තමයි හදලා පෙන්නුවේ. බලන්න හරිම ලස්සනයි. ඒ වගේම මූණට ටිකක් අර තීන යන් පෙනුමට තව යන් ලුක් එකක් එකතු වෙනවා. හරි. හොඳයි. හරිම ලස්සනයි. හරිම අපූරුයි. ඉතින් ගොඩක් ස්තුතියි නෙළුම් අද ඇවිල්ලා ඊටාම සුළු වෙලාවකින් මේ වගේ ලස්සන හේර් ස්ටයිල් එකක් කරන විදිය කියලා දුන්නට. නෙළුම්ට කතා කරන්න පුළුවන් ඔබට මෙන්න මේ දුරකථන අංකයට 076යි 96යි 88යි 501 076යි 96යි 88යි 501 තමයි නෙළුම්ගේ දුරකථන අංකය වෙන්නේ. ඒ වගේම තවත් පුංචි සර්ප්‍රයිස් එකක් තියෙනවා. අද නෙළුම් සුබ උපන්දිනයක්. thank you so much. හරි. ඉතින් අද උපන්දිනේ දවසේ නුගසෙවණට ආවිල්ලා මතකයක් අපිට එකතු කරා. ඔබත් මතකයක් කරගත්තා. ඉතින් බොහොම ස්තුතියි ඔයාලටත්. අතන විශ්කාවට ගොඩක් ස්තුතියි අද උපන්දින දවසේ ඇවිල්ලා. ඇත්තටම thank you. හරි. එහෙමනම් නෙළුම් ඔබට වගේම හර්ෂණී දෙන්නටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අයිබෝන් කියලා සම්පූර්ණ. ඔබට ආරාධනා කරන්නේ කොහොම ආදරෙන් අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මේ සඳුදා නුගසෙවණ.